ආයිබෝන් නොවැටෙන කෝටිපතිය වැඩසටහනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. නොවැටෙන කෝටිපතිය. හරි ලස්සන මාතෘකාවක් ඔස්සේ අපි මේ වැඩසටහන ඔබ සැමට අරන් එනවා. මොකද මේ නොවැටෙන කෝටිපතිය කියන්නේ? අපි මෙහෙම අපි යම් මේ ප්‍රවේශයට නොවැටෙන කෝටිපතිය අපි ගෙසින් එකක් කරමු. කෝටිපතිය කොච්චරක් වගේ ඇද්ද අපේ ලංකාවේ? 5% ගෙසින් එකක් 95 කෝටිපතිය නොවන. හරි? කෝටිපතිය නොවන කට්ටිය 95. හරි? මම ඇහුවොත් එහෙම ඔයගොල්ලන් ඉඳගෙන මේක තමයි අපේ මහ පොළොවේ යථාර්ථය. හරි? එතකොට මම ඇහුවොත් එහෙම මේ 95 ඔයගොල්ලෝ කෝටිපතිය වෙන්න කැමතිද කියලා? 95ම කියයි. ඔව් yes අපිට අවශ්‍ය ඒක තමයි. අද අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මේ තියෙන මේ පරිසරෙත් එක්ක ඕන කෙනකින් අහුවොත් අනිවාර්යෙන් එක වචනේ අපිට අවශ්‍ය ඕක තමයි කි ඔතෙන්ද තමයි අපේ අවශ්‍යතාවය කියලා කියන්නේ. right. අපි බලමු ඇයි මේ 95 මෙතනට ආවේ නැත්තේ? අපි බලන්න ඕනේ ඒක. හරි? මේ වීඩියෝ ගෙන එන්න හේතු ටික මම මේ පැහැදිලි කරගෙන ඕගලන්ට යන්නේ. මේ 95 ඇයි මෙතනට ඇවිල්ලා නැත්තේ? 5ක් විතරක් ඇවිල්ලා 95ක් විතරක් අපි මේ තත්ත්වෙ ඉන්නේ. ඒ කියන්නේ අපේ රට ලෝකේ තියෙන දියුණු රටක් වශයෙන් නොසිටීමට ප්‍රධානම හේතුව මම දකින්නේ මේක. හරි? ඒක පුද්ගල වශයෙන් සියලු දෙනාම සංවර්ධනය වෙච්ච නැති ප්‍රශ්නේ අපේ රටේ තියෙනවා. හරි? ජපානේ, ඇමරිකාව, චීනේ නේද? අපි රටවල් ගොඩක් ගත්තොත් සංවර්ධිත රටවල් වශයෙන් ගන්න රටවල් අපි නම් කරත හැකි ඕන තරම්. හරි? ඒ රටවලුයි අපේ රටයි අතර තියෙන වෙනස. හරි? එතකොට මේ 5යි 95යි 95 අපි මෙතනට ගේන වැඩසටහන තමයි මේක. හරි? ඒක තමයි අපේ අපේක්ෂාව. 95 මෙතනට ගේන එක. එතකොට අපි බලමු අපි කතා කරලා ඇයි අපි මේ තත්ත්වයටපත් උනේ. මොකද මේකට හේතුව කියලා පොඩි නිකන් අපි ඉතිහාසගත කතාවකුත් අපි පොඩ්ඩක් කතා කරන්න ප්‍රවේශයකට එන්න බලමු. ඉතින් මේකට අපේ රටය තුල ඇතිවෙච්ච ඉතිහාසගත කතාවත් එක්ක අපි ගොඩක් කතා දෙක තුනක් දෙකක් වගේ මම කියන්න කැටින් ඉඳගෙන ඉංග්‍රීසි පෘතුගීසි ලන්දේසි කියන කාලේ ඉඳන් මේ ප්‍රශ්නේ අපේ රටේ අපේ ජනතාව පීඩිත තත්ත්වයකට පත් වුණා කියන එක ඒක කට්ටියක ගෙසින් එකක් තියෙනවා. තව කට්ටියක තියෙනවා මේ මෑත කාලේනම ගත්තොත් එහෙම 74 සාපේ කියලා කියනවනේ. මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පත් වුණෙන් පස්සේ ජනාධිපතිතුරු කීප දෙනෙක් යටතේ අපේ රට පාලනය වුණා. මේ වෙනකන් අපේ රට මොකද්ද වෙලා තියෙන්නේ? බංකොලොත් භාවයට පත් වුණා කියලා රහසක් නෙවෙයි. ලංකාව ලොකු අදි පීඩන රටාවකට ආර්ථික රටාවක් සහ සමාජීය රටාවකට ලංකාව පත් වෙලා තියෙනවා. අපි ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන එක තමයි අපි මේකෙන් කතා කරන්න හදන්නේ. හරි? මේක දේශපාලන කතාවක් නන් නෙවෙයි. මේක දේශපාලන කතාවකට ගාව ගන්න එපා. මොකද දේශපාලන කතාව ඒ ආණ්ඩුව ඒව වෙනම කතා කරගෙන යයි. හරි? එතකොට දැන් අපි බලන්න ඕනේ මොනවද මේ අවුරුදු අපි මෑත කාලේදී විතරක් ගමු 74ක කතාව ගත්තොත් එහෙම මේ අවුරුදු 74 ඕගොල්ලන්ට මොනවද මේ දේශපාලනඥයන් ඉඳගෙන මේ පත්තු කට්ටිය අපිට දුන්නේ අපේ රටේ මේ අපේ මතු අනාගතයට දරුවන් වෙන්නේ මොනවද අපිට දුන්නේ? හරි? අපිට දුන්නේ මොනවද? මාළු කතාව දන්නවද ඔයගොල්ලෝ? මාළු කතාව අපිට දුන්නේ මාළු බිලිපිති දුන්නද අපිට? මොකද මාළු කතාවේ බිලිපිති කතාවයි. මාළුවෙක් දුන්නොත් අපිට එක දවසක් කෑවා. එතනින් අපිට ඒක එදා ඉවරයි නේද? හරි බිලිපිත්තක් දුන්නොත් අපිට හෙට ඉඳනොත් අපිට දිගටම අපි මාළුවෙක් අල්ලගෙන අපි ජීවිතේ පුරාම ඉඳගෙන අපිට කෑමේ හැකියාවක් තියෙනවා නේද? අපිට ඕනේ බිලිපිති මාළුද? නිකන් ඔයගොල්ලෝ අහලා තියෙන කතාව මම කියන්නේ. අපිට බිලිපිති තමයි අපිට ඕනේ. අපිට හම්බුනේ මොනවද? අපිට හම්බුනේ මාළු. හරිද? බිලිපිති ටික අරන් ගියේ කවුද? ඒ හිටපු දේශපාලකයෝ බිලිපිති ටික අරන් ගියා. හරි? අපිට හම්බුණා මාළු. නේද?
එතකොට අපේ කට්ටිය බිල් අපේ කට්ටියත් ඉල්ලුවේ මොනවද? මාල් ඉල්ලුවේ. මේ 95 මාල් ඉල්ලලා අද මේ 95 ඉන්නේ හේතුව මොකද්ද? මාල් ඉල්ලුවා බිලි පිටක් ඉල්ලුවේ නැහැ. අපි මෙතනින් ඉස්සරහට යන්න අපි දෙයක් අපි ඉල්ලුවේ නැහැ. හරි? ඉතින් අපි එක තැනක් තමයි මේ වීඩියෝ මාලාවෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බිලි පිටි ටික අපි ඔයගලන්ට හොයලා දෙන්න. right? අනිත් එක තමයි තව එක පැත්තක් කියන්න ඉඳගෙන. අපි දැන් මම ඔයගලන්ට නම් ටිකක් ගේන්න. නම් ටිකක් මොනවද? ඒ නම් ටික තමයි මම දෙක තුනක් ගේන්න. මේ 105ට අදාළ හරි නොවන හරි සාර්ථකත්වයට පත් වූ මිනිස්සු අපි ගමුකෝ. ධම්මික පෙරේරා මහත්තයා. අපි ගමු මහින්ද රාජපක්ෂ. අපි ගමු තව අපි අනුර කුමාර දිසානායක මහත්තයත් ගමුකෝ. අපි ජනදිපතුමාවත් ගමුකෝ. right. එතකොට අපි ඇයි ඒගොල්ලෝයි ඉපදෙන කොටයි අපි ඉපදෙන කොටයි අපි දෙගොල්ලන්ගේ අතර මොකක්ද තියෙන වෙනස? ඒගොල්ලෝත් ඇටමස් නාහාර තියෙන මිනිස්සු. right. අපි මේ අනුපාත අපි කියමුකෝ. මේ අනුපාතේ මේ මට්ටම තමයි තියෙන්නේ. ඉතින් වෙනසක් නැහැ. ඒක වෙනස අලුත් විදියට අලුත් දේවල් අරගෙන මොනවක්ද අරගෙන නැහැ. අරගෙන ආපු නැති දෙයක් තියෙනවා. ඒ අරගෙන ඒ අතර වෙනසක් තියෙනවා. ඒ දෙගොල්ලන්ගේ වෙනසක් තියෙනවා. ඔක්කොම එකම විදියට එකම මොලේ එකම ලේ හැමදේම අරගෙන ඇවිල්ලා අරගෙන ආපු නැති දෙයක් තියෙනවා. ඒ නැති දේ තමයි දැන් මේ වීඩියෝ මම කියන්නේ. ඒ 95 ඒ චූටි දෙයක් නිසා තමයි අපි මේ 95 මෙච්චර කල් අපේ ලංකාව මේ මට්ටම වෙලා තියෙන්නේ. අපේ ලංකාව කියන්නේ සියලු සම්පත් වලින් පිරිච්ච මම හිතන විදිහට ලංකාව තරම් රටක් නැහැ ලෝකෙ කොහෙවත්. හරි? ජපානෙ මොකක්ද එහෙම කියනවා. ජපානෙ මොකක්ද කියනවා. අපේ ජපානය තමයි හොඳම රට. හරි? හැමරටම ගන්නේ. ඇමරිකාවත් එහෙම කියනවා. මගේ රට තමයි ලෝකෙ තියෙන හොඳම රට. ඒ වගේම ලංකාව තමයි මට නෙමෙයි අපි ඔක්කොටම ඉතා හොඳම රට වෙන්න ඕනේ. ඇයි හොඳම රට වෙන්න ඕනේ? සියලු සම්පත් අපේ ලංකාවේ තියෙනවා. හරි? වටේ මුහුද තියෙනවා. අපිට ආවෙනික දේවල් ටික අපිට තියෙනවා. ජපානට ආවෙනික දේවල් තියෙනවා. අපිට ආවෙනික දේවල් තියෙනවා. වෙනස් දේශ ගුණය. පිටරට මිනිස්සු ඇවිල්ලා ඉඳන් අපේ රටට සංචාරය කරන්න පුළුවන්, දකින්න කරන්න පුළුවන්, අපිට මාකට් කරන්න පුළුවන් දේවල් ඕන තරම් මේ අපේ රටට ආවෙනික දේවල් ඕන තරම් තියෙනවා. අපිට කෝටිපති වෙන්න තියෙන දේවල් ඉහෙට්ටත් උදින් මේ ලංකාවේ. හරි? ඒකට මම කියන්නේ අර අපි මේ රට ගැන අපි අවබෝධ කරගත්තේ නැති දෙයක. දැන් අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට මොකක් කියලාද අපි කතා කරන්නේ? අපි ලංකාව ගැන අපි වෙන රටක් එක්ක කම්පෙයාර් කර අපි ආව රටේ නම් මෙහෙමයි. අර රටේ නම් මෙහෙමයි. හරි? අපි මේ කතාව දැන් මෙතෙන් නතර කරමු. මේ වීඩියෝ මාගෙන් පස්සේ අපි ඒක නතර වෙනවා. හරි? මොකද? ඕගොල්ලන්ට කතා කරන්න දෙන්නේ අපේ රට තමයි නම්බර් 1 රට. හරි? එතනට ගෙනියන වීඩියෝ මාලාව තමයි මේ වීඩියෝ මාලාව. හරි? මේක ඉන්ඩිවිජුවලි සියලු දෙනාම මේ තැනට යන්න නම් සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. හරි? සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. මේ වීඩියෝ මාලාව සියලු දෙනාටම එන්න ඕනේ. අපි බලමු මේ නොවැටෙන කෝටිපතිය කිව්වම එක පාරට අපිට පේන්නේ මේකේ ආර්ථික පැත්තක්නේ පේන්නේ. කෝටිපති කිව්වම ආර්ථික පැත්තක් පේන්නේ. හරි? අපි ආර්ථික පැත්ත ගැන කතා කරලා අපි කියමු ආර්ථිකය නේ. ආර්ථික පැත්තක් නේ අපිට පේන්නේ. right? අපිට තව පැත්තක් මම දකින්න මේකේ. මොකද දන්නවද? අපිට සමාජීය වශයෙන් සාරධර්ම වශයෙන් හරි? සාරධර්ම සමාජීය වශයෙන් එතකොට ආකල්ප අධ්‍යාත්මික මේක පේනවද දන්නේ නැහැ. අධ්‍යාත්මික ওই පැති වලින් අපි සංවර්ධනය වෙන්න ඕනේ කියලා එකක් තමයි මෙතනින් මේ පැත්තෙන් අපි කෝටිපති වෙන්න ඕනේ. එතකොට මේ මෙතන කෝටිපතියෝ කියන එක අපි මේ අංශ දෙකෙන් තමයි කතා කරනවා. දැන් ආර්ථික පැත්ත සමුද්දමත් වෙන කෙනෙක් කෝටිපතිය. එයා කෝටිපතිය. හරි නොවැටෙන නෙමෙයි. හරි? එයා නොවැටෙන කෝටිපතියෙක් වෙන්න එයා නොවැටෙන කෝටිපතියෙක් වෙන්න තමයි මෙන්න මේක එන්නවා නේ. සාර්ධන සමාජය අතර අධ්‍යාත්මික කියන මේ කරුණු ටික එනවා. ඒතකොට මේක අපි
මම ගන්න මේක නම්බර් 1 විදියට. මොකද මේක තමයි ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එක උඩ තමයි ඉඳගෙන ඊට ටික බිල්ඩ් අප් වෙන්න ඕනේ. රයිට්? දැන් අපි දුමු මේ ආර්ථික පැත්ත මට මම කියන්නේ දෙක. මේක පිටිපස්සෙන් එන එකක්. ඒක දෙවෙනුව වෙනම කතා කරලා වෙනම සංවාදනය වෙන්න ඕන එකක්. හරි? මේක නැත්තම් මේක නැහැ. බිහි වෙයි. අර ශිල්පයක් හැදුණා වගේ. ශිල්පයක් හැදුණා මොකද වෙන්නේ? කෝටිපතිය බිහි වෙනවා. හරි? එයා මාසෙන් දෙකෙන් තුනෙන් අවුරුදු 3ක් 4ක් 5ක් යනකොට ඒ කෝටිපතිය හොයාගන්න නැහැ. නේ? දැකලා තියෙනවනේ. එහෙමත් එක්කෙනෙක් කිව්වොත් මේවා තියෙන කෙනෙක් හම්බුනොත් ඒක වෙනස් කතාවක්. හරි? ඉතින් මේ සම්පූර්ණ මෙන්න මේ සම්බන්ධව මෙන්න මේ කරුණු කාරණා දෙක උඩ අපි සාරවත් වීඩියෝ මාලාවක් ඉදිරියට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මම සියලු දෙනාටම ආරාධනා කරනවා. හරි අවංක සිතින් ඉඳගෙන මේ කරන මේ කර්තව්‍යයට සියලු දෙනාම සම්බන්ධ වෙන්න. මොකද්ද මම මේ උත්සාහ කරන්නේ? මම මේ වෙහෙසෙන්නේ මොකද්ද? ඕගොල්ලෝ සියලු දෙනාම කෝටිපතියෝ කරන වැඩසටහනකට එළඹෙන්න. ඉතින් මේක හරි කොච්චර දුරට වටින කර්තව්‍යයක්ද කියලා ඔයගලන්ට පැහැදිලි කර දෙන්න අමුතුවෙන් පැහැදිලි කර දෙන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඒ නිසා මාත් එක්ක දිගටම රැඳී ඉන්න. මේ වීඩියෝ මාලාව දිගටම නරඹන්න. මේ වීඩියෝ මාලාව අවසානයේ අපි මෙන්න මේ වගේ මෙතන පළවෙනි වීඩියෝ මාලාව අපි පටන් ගත්තා නම් මෙතන ගඟක් කියලා හිතන්නකො. මේ ගඟ අපි මේ විදිහට දිගටම ගලාගෙන ගිහලා මේක මුහුදට වැටෙන තැන මේ අපේ වීඩියෝ අපේ තියෙන අපි බලාපොරොත්තු වෙන නොවැටෙන කෝටිපති වැඩසටහන නොවැටෙන කෝටිපතින් දීගිරිය මේකේ මෙතන නොවැටෙන ලංකාව නොවැටෙන කෝටිපතින් බවට මුහුදට ගලාගෙන යන තැනදී අපි සම්බන්ධ කරන්න තමයි අපි මේ යන්නේ. ඒකේ මොකද ගංගාවක තියෙන්නේ? අතු ගංගා නේද? අතු ගංගා මොනවද අතු ගංගා? දැන් තමයි අපේ වීඩියෝ මේක 1 මේක වීඩියෝ 2 මේක වීඩියෝ 3 මේ විදිහට අපි වීඩියෝ මාලාවට ඉවර වෙනකොට මේ වගේ මානසිකත්වයකට හොඳ ශක්තිමත් මානසිකත්වයකට ඔයගලන්ගපත් කරලා ඔයගොල්ලෝ සාර්ථක ගමනක නියැලෙන ලස්සන ජීවිතයක් නේද? අපි දුම පෝසත් රටක් ලස්සන ජීවිතයක් ගත කරන තැනකට ගේන තමයි අපි මේ බලාපොරොත්තු වෙන්නේ. පෝසත් රටක් දැන් තව එකක් කියන්න ඕන ඔයගලන්ට. පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන එක අපේ ගොඩක් කට්ටිය අපි හොයාගෙන යනවා නේද? දැන් ගොඩක් අපේ තරුණ පරම්පරාව විශේෂයෙන් පිටරටවල් වලට ගොඩක් කට්ටිය සංක්‍රමණය වෙනවා නේද? අපි ඒකත් අපි අර විදිහට ගමු 105ක් වගේ අපි සාර්ථකව සංක්‍රමණය වෙනවා කියලා. ඒක 95ක් වගේ අපේ ලංකාවේ රැඳෙනවා. 95ට අපිට උත්තර ඕනේ. හරි? ඒක පෝසත් රටක් ලස්සන ජීවිතයක් හොයාගෙන ඒගොල්ලෝ රටවල් වලට යනවා. ඔය දන්නවද? දැන් ඔය ගොඩාක් රටවල් වල දැන් කංකෙදිවි හැෙන ඉඳගෙන ඒ රටවල් වල ජීවත් වෙන්න බෑ. ඒ රටවල් වල ඉන්න අපේ ගිය කට්ටිය නෙමෙයි. දැන් ඒ රටවල් වල ජීවත් වෙන මිනිස්සුත් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරුව ඒ මිනිස්සුත් වෙන කොහේ මොන රටකද මම අපිට ජීවත් වෙන්න පුළුවන් රටකට යන්න කොහොමද කියලා. එතනට ලෝකේ පරිවර්තනය වෙලා යනවා. හරි? ඒ නිසා අපිට මේ අවුරුදු 2ක් විතර කිසි කාලයක් ඇතුළත හරි අපේ මේක පෝසත් රටක් ලස්සන ජීවිතයක් කියන තැනට අපි පොඩි දේවල් ටිකක් අපිට තියෙන අපිට කරක් කරගන්න ඕනේ. ඒ ටික කරගත්තොත් අර මං කිව්වේ අර සාර්ථකයේ මිනිස්සු ඉන්නවා ලංකාවේ ඒ වගේ තැනකට අපිට එතනට යන්න පුළුවන්. අපි මෙච්චර කල් අපි එක තැනක පල්ලෙවි හිරිපු තැන ඒවා අපි ඉස්සර විලිමාල වලින් කැඩිලා ඒ මිනිස්සුයි අපි අතර තියෙන වෙනස අඳුනගෙනද ඒ වෙනස අපි සාර්ථකව නිවැරදි කරගන්න මේ වීඩියෝ මාලාව පාවිච්චි කරගෙන අපි මෙතන කෝටිපති බවට පරිවර්තන වෙමු. මේක පුද්ගල වශයෙන් සියලුම පුද්ගල. ඒක මම රටවැසියන්ටම ආරාධනා කරේ. සියලුම පුද්ගල මෙතන එන්න ඕනේ මේ කෝටිපතිය. මම නිතරම කියනවා දැන් මේ වීඩියෝ මාලාවෙම කිව්වා සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. හරිද? දැන් ඔයගොල්ලෝ ප්‍රොඩක්ට් එකක් කරනවා. හරි? අපි හිතමු නිකන් ප්‍රොඩක්ට් එකක් කරනවා මේ සම්බන්ධව. ඒ ප්‍රොඩක්ට් එකේ ඕගලන්ට ප්‍රොඩක්ට් එක දෙන්න කවුරු හරි ඉන්නේ බෑ. දුප්පත් රටක අපිට බෑන් ප්‍රොඩක්ට් එක විකුණ ගන්න. අනිමිල් තව කෝටිපතියෙක් එන්න ඕන ඔය ප්‍රොඩක්ට් එක ගන්න. ඔයා කෝටිපතියෙක් වෙන්නේ ප්‍රොඩක්ට් එකක් හදලා ප්‍රොඩක්ට් එක නිෂ්පාදනය කරලා ආයෙ ඉදිරියට දානකොට ඒ ප්‍රොඩක්ට් එක ගන්න ඒ නිෂ්පාදනය ගන්න තව කෝටිපතියෙක් බිහි වෙන්න ඕන. ඒ කියන්නේ සීළු දෙනාම හොඳ රටක හොඳ පරිසරයක
හොඳට මේ වුණොත් තමයි යන්නේ. දැන් ඔයගොල්ලෝ ජපානයේ උදාහරණයක් ගන්නකො. ජපානයේ ජපානයේ හැම රටම මෙහෙමයි. හැම රටක්ම පුද්ගල වශයෙන් සියලු දෙනාම කෝටිපති වෙච්ච නිසා තමයි ඒ රටවල් ඒ තැනටපත් වෙන්නේ. අපේ රටේ අපේ ළඟ දේවල් තියෙනවා. ළඟ දේවල් ඔයගලන්ට අහස කරන මේ මහ ලොකු දේවල් නෙමෙයි. අපිට ඈත පේන්නේ නැති, අපි දකින්නේ නැති, අපිට ගැළපෙන්නේ නැති දේවල් නෙමෙයි. අපේ ගෙදරවට බැලුවොත් අපි කෝටිපති වෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ ගම දිහා බැලුවොත් කෝටිපති වෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපේ රට දිහා බැලුවත් කෝටිපති වෙන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. මේ ඈත අනම්ම ලොකු දේවල් නෙමෙයි. ඒක ඒ රටවල මිනිස්සුත් ඒ තැන් වලට ආවදගෙන ඒගොල්ලන්ගේ දේවල් ඉස්සෙල්ලා තමන්ගේ දේවල් තමන් විශ්වාස කරපු නිසා. තමන් ආස කරන දේ තමන් ළඟම තියෙන දේ විශ්වාස කරපු නිසා. ඒ විශ්වාස කරපු දේ තමයි ඒගොල්ලෝ මහා පරිමාණ වශයෙන් ඉඳගෙන ඒගොල්ලෝ ඉස්සරහට ගෙනිච්චේ. හරි? ඒක නිසා අපි සියලු දෙනාටම ආරාධනාව අපි ඉන්නේ කොතනද කොයි මට්ටමේද ඉන්න අපිට ඒක අදාළ නැහැ. අපි කිසි කෙනෙක්ට අදාළ නැහැ. අපි ඉන්නව දැන් අදාළ නැහැ. අපිට එක දෙයක් විශ්වාසයි. අපි සියලු දෙනාටම කෝටිපති වෙන්න පුළුවන් කියන විතරක් අපිට විශ්වාසයි. ඒ නිසා සියලු දෙනාම ඔළුවට ගන්න ඕනේ. සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න. අල්ලපු ගෙදර මනුස්සයෙක් කෝටිපතියෙක් වෙන්න ඕනේ. මගේ ගෙදර ඉන්න සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. මගේ ගෙදර ඉන්න සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. අල්ලපු ගෙදර මිනිස්සු මගේ වටේ තියෙන අසල්වැසි සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. හරි? අපේ ගමේ සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. අපේ රටේ සියලු දෙනාම කෝටිපති වෙන්න ඕනේ. හරි? ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. සියලු දෙනාම ඒ වගේ පරිසරයක තමයි මටත් සාර්ථක වශයෙන් නැගී හිටින්න පුළුවන් කියන අදහස ඔයගොල්ලෝ ගාවට ඉස්සෙල්ලම එන්න ඕනේ. මේ සියලු මේ ඒ පරිසරයක් තුළ තමයි මාව හොඳ ශක්තියම නොවැටෙන කෑල්ල නොවැටෙන කෝටිපති වශයෙන් ඉස්මතු වෙලා සාර්ථක වෙලා උඩට එන්න පුළුවන් කියන්නේ මේ අපේ ගෙදර ගම රට සියලු දෙනාම පෝසත් වූ තැන මමත් එතන තමයි කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ නිසා මේ වීඩියෝ සියලු දෙනාටම දැන් ඔයගොල්ලෝ අද නර්බන්නේ සීමිත ප්‍රතිශතයක් වෙන්න පුළුවන් සමහරලාට විශාල පිරිසක් වෙන්න පුළුවන් මම දන්නේ. හැබැයි මේ වීඩියෝ එක සියලු දෙනාම අතරට යවන්න කියලා මම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ලයික් කරන්න කියලා ඉල්ලා සිටිනවා. මේ වීඩියෝ මාලාව දිගටම ඔයගොල්ලෝ මාත් එක්ක රැඳී ඉන්න කියලා අදහස් කරන අතර අපි සියලු දෙනාම නැවත වතාවක් ඔයගලන්ට මම ප්‍රාර්ථනා කරනවා මේ කෝටිපති වැඩසටහනින් පසු සියලු දේවල් නරඹා සියලු සාර්ථකත්වයටපත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ වීඩියෝ ඉදිරියේදී මීට වඩා හොඳ සාරවත් වීඩියෝ වලින් අපි ඉදිරියට හම්බෙමු. ඔබ කෙනෙක් ආයුබෝවන්.